Taman rahat භාවයට පත් වෙලා ඉන්නේ කියලා කියාගන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවානේ අපේ රටේ. ඉතින් ඒ රහත් භාවයට පත් වෙලා කියන ස්වාමින් වහන්සේගේ මේ බණ ටික පොඩ්ඩක් අහන්නකෝ ඉස්සල්ලාම. මගේ අඩුපාඩු පෙන්වන කෙනා තමයි මට පරමාර්ථය එහෙම නැත්නම් නිවන ගැන පෙන්වන කෙනා. ඔහු තමයි මගේ කල්යාණ මිත්‍රයා. මට දොස් කියන කෙනා තමයි මාව ස්වර්ගයට ගෙනියන්න. මාව වර්ණනා කරන්නා තමයි මම අපාගත කරවන්න. ඒ නිසා වර්ණනා කරන මිනිස්සු සොයන්න එපා. විවේචනය කරන මිනිස්සු සොයන්න. තමුන්ට හොඳයි කියන මිනිස්සු සොයන්න එපා. තමුන්ට නරකයි කියලා කියන මිනිස්සු සොයන්න. තමුන්ට නරකයි කියන මිනිස්සුන්ගෙන් අහන්න ඇයි මම නරක? ඒ කියන්නේ වහලා නිවැරදි වෙන්න. ඔබ නිවැරදි වෙන්න පටන් ගත්තාම එහෙම නැත්නම් ඔබ ගැන සොයන්න පටන් ගත්තාම සබදාහම ඔබට කියනවා ඔබ ගැන සොයාගන්න විදිය. සබදාහම ඔබට කියා දේවි ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න මිදිය. මිනිස්සු යථාර්ථයේ තේරුම් ගන්න අකමැති වෙලා ඉන්නේ. ඒගොල්ලෝ විසින් හදාගත්ත කුණු ගොඩවල් ජාලයකට හිර වෙලා ජීවත් වෙනවා. ඒක මහා සාපයක්. ඇත්තටම සතුටින් ඉන්න ක්‍රමය. ඒ ක්‍රමය තමයි මං පිළිබඳ ඇත්ත මම අකමැත්තෙන් අහනවා. මං අකමැත්තෙන් අහන්නේ. අපි දැක්ක මේ හාමුදුරුවෝ යම් කිසි තැනකදී කියනවා රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහනට ආණ්ඩුවට සල්ලි දෙන්න එපා, ආණ්ඩුව විශ්වාස කරන්න එපා. අපිට දෙන්න එක අපි කරන්න වැඩේ කියලා මේ හාමුදුරුවෝ කියනවා. ඉතින් ඒක දැකපු ගොඩක් අය මේ හාමුදුරුවෝ විවේචනය කරනවානේ. ඒ විවේචනයන් දරා ගන්න බැරුව මේ හාමුදුරුවෝ කරන දේ තමයි මෙන්න මේක. ඒකත් බලන්නකෝ. මහා බලු කප්පු දාණය YouTube බල්ලන්ටත් බැල්ලියන්ටත් සිවුරුකාරයන්ටත් තියෙන තුන් ගොල්ලා වෙනුවෙන් අද මහා බලු කප්පු දාණයක් සූදානම් කළා. මේ බලු කප්පු දාණය අපි මෙන්න බලු කප්පු දාණය දෙන පළවෙනි වෙල්මුගටියා. මෙන්න දෙවෙනි ජයග්‍රාහකයා. උමන්දාවේ කරවලකට දාලා බත්තු යලා තොපිට කණ්ඩල ඇති කරලා ඇවිල්ලා කාපියව පර 70. මොකද? මොකද මේ බල්ලු පිරිලාද පන්සලේ? යකෝ බල්ලන්ටත් එන වෙලාව තියෙනවා. බල්ලන්ට බලු විදියට සලකන එකයි මනුස්සයන්ට මනුස්ස විදියට සලකන එකයි මම හොඳට දන්නවා. මේ බල්ලෙක් නෙමෙයි මේ ගලියක් නේ. ඔව් ඒ වුණාට බල්ලට අන්දලා තියෙන්නේ ගලියාද? මේ අපේ මේ ලැස්සුදා ඉන්නේ. මට මොකුත් කියන්න බෑ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා මට මොකුත් කියන්න බෑ. මට පුළුවන් හොඳටම කියන්න. මට කුණුවරපින් කියනවා මගේ අම්මට බයිනවා. ඔබ වහන්සේ තරහ ගිහලා ඉන්නේ තරහ ගිහලා නෙමෙයි යකෝ කියන්න ඕන එක මම කොහොමද කියන්න ඕන වෙලාව හරියටම කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් ඒ කාලේ මේ වගේ ප්‍රශ්න වුණා. බුදුහාමුදුරුවෝ කොසල් රජුණට විරුද්ධව පෙළපාලි ගියා. දැන් ඔය පන්සල නෙමෙයි නේද මෙතන චූපාරක් කරනවා. මේ දැන් ඉස්සර අපිට කෑ ගැහුවා පාරට පුළුවන් නම් අරගෙන කියලා තාම ටිකක් මුන්ට යන්න බෑ දැන්. යන්න බෑ තා මාස 3යි. මේ ගූ ගහනවා. අනිවාර්යයෙන්. මොකද මේගොල්ලෝ තමයි මේ විනාශයට වග කියන්නේ. මුන්ට කිව්වාම පක්ෂය අරමුදල දෙන්න කියලා ආණ්ඩුවට සල්ලි දෙන්න එපා කියන එක මුන් හදලා හයිලයිට් කරලා මුන් වට වෙලා ගැහුවා. අන්න දැන් මිනිස්සු කතා කරන්න පටන් අරන් මං කියප එක හරි ගියේ. මතක තියාගන්න අපිට මඩ ගැහුවාම අපිව ලස්සනට ගඩොල් කපලා විකුණනවා උඹලාටම. හරිනේ? අපි දැන් එදා ඉඳලම ගහපු ගේම එක. සමන්ත භද්‍ර නවත්තන්න බෑ. සමන්ත භද්‍ර මහා හුලඟක්, මහා ගින්නක්, මහා වර්ෂාවක්. තමන්ව විවේචනය කරන කට්ටිය තමයි තමන්ව ස්වර්ගයට ගෙනියන්නේ කියලා මිනිස්සුන්ට බන කියලා ඒ විවේචන දරා ගන්න බැරුව ඉරාජ් කියන වසලයත් එක්ක එකතු වෙලා ඔන්න කරන වැඩ. රහතන් වහන්සේ නමක් කියලා කියා ගන්න ස්වාමින් වහන්සේ කෙනෙක්. මට හිතුණු එකම දෙයයි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. මේ අය ඇත්තටම හාමුදුරුවරුද?